안녕하세요. අපි එනවා දැන් 11 වෙනි පාඩමේ කසල ගැන කතා කරන්න. සරේගි පුල්ලි පෙචුල් කුණු වර්ගීකරණය කරලා බැහැර කිරීම. හන්ගුගේ සෝනන් කොරියාවේදී සරේගි රල් කුණු පොරිල් තේ විසි කරන විට නැත්තම් බැහැර කරන විට සරේගියේ කුණු වල චෝන්රිව්වේ වර්ගයට තාරා 90 පුල්ලි හේසෝ වර්ග කරලා වර්ගීකරණය කරලා පොරයෝයා හම්නිදා විසි කළ යුතුය. මෙතන කියන්නේ ළමයි කොරියාවේ කසල බැහැර කරද්දී කුණු වල වර්ගයට අනුව ඒව වර්ගීකරණය කරලා බැහැර කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔය කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් වෙන් කරලා බැහැර කරන්න කියලා. හරිද? සරේගියේ අපද්‍රව්‍යවල චෝන්රිවේනන් වර්ගයන් නම් ඉල්බන් සරේගි ඒ කියන්නේ සාමාන්‍ය කසල. සිග්මුල් සරේගි ඒ කියන්නේ ආහාර පාන කසල. චෙහර්යොන් පුන් ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය. හොන්නොත් පරණ ඇඳුම්. කරිගු ඒ වගේම තේහ්යොන් සරේගි ගා ලොකු කුණු ඒ කියන්නේ විශාල කසල. ඉත්සම් නිදා තිබෙනවා. මොනවාද ළමයි මේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය කියන්නේ? ඒ කියන්නේ කඩදාසි, ප්ලාස්ටික් බෝතල් වගේ නැවත නිෂ්පාදනයට හරවන්න පුළුවන් ද්‍රව්‍ය. හරිද? කඩදාසි වලින් නැවත කඩදාසි බෑග් හදන්න පුළුවන්, කවර වගේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ වට තමයි ඔය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය කියන්නේ. හරිද? ඉල්බන් සරෙගිනන් සාමාන්‍ය කුණු චෝර්යංචේ පොන්තුවේ ගෙවීමේ ක්‍රමයට තියෙන කවරවලට නෝසෝ දාලා පොරිම් නිදා විසි කරයි නැත්තම් පැහැර කරයි කියලා කියනවා. පොරිනන් විසි කරන නල්චාවා චන්සෝන දිනය සහ ස්ථානය චොන්හෙජෝ ඉත්නන් දේ නියමිත වෙලා තිබෙන අතර චියොක් මාතා ප්‍රදේශයක් පාසාම තරම් නිදා වෙනස් වේ කියලා කියනවා. ඒ කියන්නේ සෑම ප්‍රදේශයක් පාසාම කුණු විසි කරන්න නියමිත දිනයක් වගේම නියමිත ස්ථානයක් තියෙනවා කියලා. හරිද? චෝර්යංචේ පොන්තුන මේ ගෙවීමේ ක්‍රමයට තියෙන කවර මාතනා වෙළඳ සැල් හෝ පියොනේජෝ පහසු වෙළඳ සැල් සුපර් මාකටේසෝ ඒ කියන්නේ සුපිරි වෙළඳ සැලවල් වලින් සල්සු ඉත්නන්දේ මිලදී ගන්න පුළුවන් අතර ලීටර් 5 10 20 30 50 යන චාරිකා ඉත්සම් නිදා වර්ගයන් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ කසල දාන ගෙවීමේ ක්‍රමයට තියෙන කවර 5 10 20 30 50 යන වර්ගයන්ගෙන් සුපිරි වෙළඳ සැල්වල් වලින් වෙළඳ සැල් වලින් පහසු වෙළඳ සැල් වලින් මිලදී ගන්න පුළුවන් කියලා කියනවා. හරිද? සිග්මුල් සරෙගිනන් ඒ කියන්නේ ආහාර පාන කසල චෙතේහන් උපරිම මුල්ගිරල් ඒ කියන්නේ තෙතමනයක් චෙගෝහන් හූ ඉවත් කළ පසුව පොඩියෝයා හම්නිදා බැහැර කළ යුතුය. ඒ කියන්නේ ළමයි මේ ආහාර පාන කසලවල තෙතමනයක් තියෙන්න බෑ කියලා. ඒවල තියෙන වතුර එහෙම ඉවත් කරලා තමයි අපි බැහැර කරන්න ඕනේ. හරිද? තක්පියෝනා ඒ කියන්නේ කුකුල් ඇටකටු හා තාල් කියල් කොප්තෙකි. ඒ කියන්නේ බිත්තර කටු වා කචි වැනි තොම්මුරි සත්තුන්ට මොගල්සු ඔප්නන් ගොසල්. ඒ කියන්නේ කන්නට බැරි දේවල් ඉල්බන් සරිගිරෝ සාමාන්‍ය කසල ලෙස පුරි හේසෝ ඒ කියන්නේ වෙන් කරලා පොරයෝයා හම්නිදා බැහැර කළ යුතුය කියලා කියනවා. මෙතන කියන්නේ ළමයි කුකුල් ඇට කටු, බිත්තර කටු වගේ සත්තුන්ට කන්න බැරි දේවල් සාමාන්‍ය කුණු ලෙස බැහැර කරන්න කියලා. සිග්මුල් සරෙගිනන් ඒ කියන්නේ ආහාර පාන කසල සිග්මුල් සරෙගි සුගෝතොන්ගේ ඒ කියන්නේ ආහාර පාන අපද්‍රව්‍ය බඳුනකට පොරිගොනා විසි කිරීම හෝ සුගෝතොන්ගි ඔප්සල් කියනු ඒ කියන්නේ අපද්‍රව්‍ය බහලුමක් නැති අවස්ථාවේ සිග්මුල් සරෙගි පොන්තුවේ ආහාර පාන කසල කවරයට තමාසෝ දමා පොරිම්යොන් තෙම්නිදා විසි කළා නම් හරි කියලා කියනවා. මෙතන කියන්නේ දැන් ළමයි ආහාර පාන කසල ආහාර පාන අපද්‍රව්‍ය බඳුනට විසි කරන්න ඕන. අපද්‍රව්‍ය බහලුමක් නැත්තම් ආහාර පාන කසල කවරයකට දාන්න ඕන කියලා.
චෙහාරියොන් පුමි ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය චෝන්රියු රෝණන් ඒ කියන්නේ වර්ග ලෙස ප්ලාස්ටික් ප්ලාස්ටික් පිනිල් විනිල් ඒ කියන්නේ ළමයි ඔය ප්ලාස්ටික් වර්ගයක් හරිද චොංගි කඩදාසි කෑන් පින් පියොනි ඒ කියන්නේ හිස් බෝතල් ද්‍රව්‍ය හරිද ඉත්සම් නිදා තියෙනවා දැන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය මොනවාද අපි ඉස්සෙල්ලත් කිව්වේ ප්ලාස්ටික් කඩදාසි හිස් බෝතල් ද්‍රව්‍ය අන්න ඒ වගේ දේවල් හරිද චෙහාරියොන් පුම ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය නම් චෝන්රියු පියොල්ලෝ ඒ කියන්නේ වර්ග වලට අණුව පුන්රි හේසෝ වර්ග කළ වෙන් කර පොරිම්යොන් තෙම්නිදා බැහැර කළ යුතුය කියලා කියනවා. දැන් මෙතන කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය නම් වර්ග වලට අණුව වෙන් කරලා බැහැර කරන්න ඕනේ කියලා. මේ තියෙන ළමයි අර කිව්ව ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය. මේ තියෙන වීදුරු, කඩදාසි, කෑන්, ප්ලාස්ටික් වෙනම වෙන් කරලා බැහැර කළා. හොන්නොසිනා ඒ කියන්නේ පැරණි ඇඳුම් හෝ සින්පල් සෙරෙප්පු කබං බෑග් තම්යෝ වා කතන් ඒ කියන්නේ පරණ පොරෝණ වැනි ගොසන් දේවල් ඊරියු සුගෝ හමි ඒ කියන්නේ ඇඳුම් එකතු කරන පෙට්ටියට පොරියෝයා හනන්දේ බැහැර කළ යුතු අතර ඊරියු සුගෝ හමන් ඒ කියන්නේ ඇඳුම් එකතු කරන පෙට්ටිය පෝතොන් සාමාන්‍යයෙන් හෙන්ජොන් පරිපාලන පෝක්චි සෙන්තෝ සුබ සාධන මධ්‍යස්ථානය ආපිනා ඉදිරිපිට හෝ චූතෙක්කායේ නේවාසික ප්‍රදේශයන් වල කෝල්මෝක් වීදිවල ආපාතයේ හරිද මහල් නිවාසවල සරෙගි සුගෝචං ඒ කියන්නේ ළමයි කසල එකතු කරන ස්ථානයේ ආනේ ඇතුළත ඉත්සම් නිදා තියෙනවා කියලා කියනවා. එතන කියන්නේ ළමයි ඔය පැරණි ඇඳුම්, සෙරෙප්පු, බෑග් වගේ දේවල් ඇඳුම් එකතු කරන පෙට්ටියට දාන්න ඕනලු. හරිද? ඒ වගේම ඇඳුම් එකතු කරන පෙට්ටි සාමාන්‍යයෙන් අර පරිපාලන සුබසාධන මධ්‍යස්ථානයේ ඉදිරිපිටත්, නේවාසික ප්‍රදේශවලත්, මහල් නිවාසවලත් තියෙනවා කියලා කියනවා. තේහ්යොන් සෙරෙගිනන් ඒ කියන්නේ විශාල අපද්‍රව්‍ය චෙක්සනිනා මේස හෝ චිම්ඩේ ඇඳන් නෙන්චංගෝ ශීත කරන ටෙලිවිජනල් වාකචි ඒ කියන්නේ රූපවාහිනී වැනි කන් සෙරගිරල් මල්හම් නිදා ලොකු අපද්‍රව්‍ය ලෙස හඳුන්වයි කියලා කියනවා. දැන් ළමයි මේ විශාල අපද්‍රව්‍ය මොනවද? මේස ඇඳන් ශීත කරන රූපවාහිනී වගේ දේවල්. හරිද? තේහ්යොන් සෙරගිරල් ඒ කියන්නේ විශාල අපද්‍රව්‍ය පොරිල් තේනන් බැහැර කරන විටදී පෙගි මුල් සතිකෝරල් ඒ කියන්නේ විසිකරන භාණ්ඩයක් ලෙස ස්ටිකර් එකක් පුතින් හෝ ඇලවුවට පස්සේ චිප් ආපේ ඒ කියන්නේ ගේ ඉස්සරහා පොරියෝයා හම්නිදා විසිකල යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ ළමයි මේ විශාල අපද්‍රව්‍ය මොනවාද? මේස ඇඳන් ශීත කරන රූපවාහිනී වගේ ලොකු අපද්‍රව්‍ය බැහැර කරද්දී මෙන්න මේ වගේ ස්ටිකර් එකක් අලවලා තමයි ගේ ඉස්සරහෙන් තියන්න ඕන. මේකේ ගාස්තුව ස්ථානය ඔක්කොම තියෙනවා. හරිද? එතකොට එයාලා ඇවිල්ලා ගෙනියනවා ගේ ඉස්සරහෙන් තිබ්බට පස්සේ. හරිද? සතිකෝ පියෝනන් ස්ටිකර් ගාස්තුව නම් සරෙගියේ අපද්‍රව්‍යයේ කගිවා මුගේ තාරා කගිවා කියන්නේ ළමයි විශාලත්වය හා මුගේ තාරා බර අණුව තරම්යෝ වෙනස් වන අතර හෙන්ජොන් පෝක්චි සෙන්තෝයේසෝ සුබ සාධන මධ්‍යස්ථානයෙන් කුමේ හල්සු ඉස්සම් නිදා මිලදී ගන්න පුළුවන් කියලා කියනවා. අර ඉස්සෙල්ලා පෙන්නුව ස්ටිකරේ ළමයි සුබ සාධන මධ්‍යස්ථානයෙන් මිලදී ගන්න පුළුවන් වගේම ඒකේ ගාස්තුව අපද්‍රව්‍යයේ විශාලත්වය හා බර අණුව වෙනස් වෙනවා කියලා මෙතන කියනවා. දැන් ඔයාලට මේ පාඩම තේරුණා නේද ළමයි? මුලින්ම අපි කිව්වේ මොකක්ද? කොරියාවේ කසල බැහැර කරද්දී කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු වගේ දේවල් වෙන් කරලා බැහැර කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා සාමාන්‍ය කුණු ගෙවීමේ ක්‍රමයට තියෙන අර කවර වලට බැහැර කරන්න කියලා. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම කුණු විසි කරන්න නියමිත දිනයක් වගේම නියමිත ස්ථානයක් තියෙනවා කියලා කිව්වා. ආහාර පාන කසලවල තෙතමනේ ඉවත් කරලා බැහැර කරන්න කියලා කිව්වා. ආහාර පාන කසල බඳුන් වලට නැත්තම්
ආහාර පාන කවරවලට. හරිද? ඊට පස්සේ කිව්වා අපි අර කුකුල් ඇට කටු, බිත්තර කටු සාමාන්‍ය කුණු ලෙස බැහැර කරන්න කියලා. ප්‍රතිචක්‍රීකරණය කර හැකි කුණු අපි වර්ගවලට අනුව බැහැර කරන්න කියලා කිව්වා. ඒ වගේම පරණ ඇඳුම්, සෙරප්පු, බෑග් වගේ දේවල් මේ ඇඳුම් බහලන පෙට්ටියට දාලා බැහැර කරන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා අර විශාල අපද්‍රව්‍ය වලට මතකද මේස, රූපවාහිනී වගේ දේවල්. අන්න ඒව බැහැර කරද්දි ඒවල ස්ටිකරයක් අලවලා ගේ ඉස්සරහෙන් තියන්න කිව්වා. එතකොට අදාළ අය ඇවිල්ලා ඒ කුණු ටික අරන් යයි කියලා. හරිද? ඔයාලට දැන් සම්පූර්ණයෙන්ම මේ පාඩම තේරුණා නේද ළමයි? එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.